හදිස්සේ මට ක්ලාස් එකකට යන්න ඕන ගමක් තිබිච්ච හින්දා මේ මම යාළුවෙක්ගෙන් බයික් එක ඉල්ලගෙන ක්ලාස් එකට ගිහිල්ලා එන ගමන් තව ගමන් කීපයක් තිබ්බා ඒවා ටිකත් කවර් කරගෙන මම බයික් එකේ යාළුවට ෂේප් එක දීලා ගෙදර ආවා. හොඳ වැඩේ කියන නිදා සුදේ මට යාළුවා කතා කරලා කියනවා මචං මේ ඔයා ක්ලාස් එකට විතරද ගියේ? මොකද මේ බයික් එකේ තිබ්බ පෙට්‍රල් ටික ඔක්කොම ඉවරයි. ඔයා කොහෙද ගියේ මචං? මචං please say me the truth කියලා මට කිව්වා. මම බැලුවා මේ පෙට්‍රල් කතාව පැත්තකින් තියලා say me the truth කියලා අපිට කියන්න පුළුවන්ද? say me the truth. say කියන ක්‍රියාපදයට පස්සේ අනිවාර්යයෙන්ම තොරතුරක් එහෙම නැත්නම් information එකක් තමයි අපිට යන්න ඕනේ. එහෙම නැත්නම් මේක අපි කියන්න ඕනේ මචං please tell me the truth කියලා. පස්සේ මම යාළුවට කිව්වා මචං මෙහෙමයි say me the truth කියන එක grammatically වැරදි. ඒක කියන හරියම ක්‍රමය තමයි tell me the truth. ඔයාට say දාලා කියන්න ඕනේ නම් ඔයා කියන්න ඕනේ say the truth කියලා. මොකද say වලට පස්සේ අනිවාර්යයෙන්ම information එකක් එන්න ඕනේ. tell කියන එකට පස්සේ අනිවාර්යයෙන්ම පුද්ගලෙක් සිටිය යුතුමයි. එතකොට අපිට මතක තියාගන්න ලේසිම ක්‍රමය තමයි say කියන ක්‍රියාපදේ පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම information එකක් ඊට පස්සේ තියෙන්න ඕනේ, තොරතුරක් තියෙන්න ඕනේ. tell කියන ක්‍රියාපදයට පසුව අනිවාර්යයෙන්ම පුද්ගලයෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ මම කිව්වා මචං මෙහෙමයි. ඔයාව කහන හරියම ක්‍රමේ මචං please tell me the truth. tell me the truth කියලා. ඊට පස්සේ මනුස්සයා ෆෝන් එක තිබ්බා. ෆෝන් එක තියලා ඊට පස්සේ මට තාම කතා කරේ නැහැ බලමු. ඊට පස්සේ මොනවද කියන්නේ කියලා. එහෙනම් අපි ඉක්මනට හම්බෙමු. see you soon.